සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද මම යන්නේ මගේ කොලෙජ් එකේ ලන්ච් එක ගන්න. ඉතින් මම අද මගේ හස්බන්ඩ්ුත් යනවා. අපි එක ගෙස් කෙනෙක් එක්කගෙන යනවා නම් යුනිවර්සිටි එකට දැනුම් දෙන්න අවශ්‍ය නැහැ. නමුත් ගෙස්ලා දෙන්නෙකුට වැඩි එක්කගෙන යනවා නම් ලන්ච් එකට හරි ඩිනර් එකට හරි අපි යුනිවර්සිටි එකට දැනුවත් කරන්න ඕනේ. ඉතින් මුලින්ම මම කොලෙජ් එකට ඇතුල් වෙනවා මේ විදිහට මගේ කාඩ් එක පන්ච් කරලා. ඊළඟට මේ මගේ හස්බන්ඩ් අපිට කෝට් එල්ලන්න තැනක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඩයිනින් හෝල් එක තියෙන්නේ. මේ ඩයිනින් හෝල් එකේ එළියේ වෙන මේ එළියෙත් කැම ලෑස්ති කරලා තියෙනවා. මේ තියෙන මෙනු එක ඔප්ෂන් වර්ග තුනක් තියෙනවා. අපි ඔප්ෂන් 2 එක තමයි තෝරගත්තේ, චිකන් ඔප්ෂන් එක. ඉතින් මේ කැමති ඔප්ෂන් එකක් තෝරගෙන අපේ කාඩ් එක යුනිවර්සිටි කාඩ් එක පන්ච් කරාම ඔටෝමැටිකලි අදාළ ගාන කැපෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි ලන්ච් එක ලෑස්ති කරලා තිබුණේ. ඉතින් එතකොට මේ තියෙන්නේ එළියේ කොලෙජ් එකේ අර ඈත පේන බිල්ඩින් ඔක්කොම ඇකොමඩේෂන් එක. මේ ඉස්සරහ පේන්නේ අපේ කොලෙජ් හබ් එක. ඒකේ තමයි සාමාන්‍ය කැෆේ එක වගේ කෑම එහෙම තියෙන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට ගිහාම දකුණු පැත්තට හැරුණාම තමයි ඔක්කොම ඇකොමඩේෂන් ටික තියෙන්නේ. අනික් බිල්ඩින්ස් ඔක්කොම වම් පැත්තට තියෙනවා. මේ අර ඈත පේන බිල්ඩින් ටික තමයි එක ඔය හැම බිල්ඩින් එකක්ම ඇකොමඩේෂන් බිල්ඩින් එකක්. මම හිතන්නේ ඊට කලින් වීඩියෝ එකේදී මගේ ඇකොමඩේෂන් එක ඔයගලන්ට පෙන්නුවා. ඉතින් මේ තියෙන කොලෙජ් හබ් එකේ එක සයිඩ් එකක්. ඉතින් ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම.